ඔයාලා හැමෝටම සුබ දවසක්. හැමෝම සාදරයෙන් පිළිගන්නවා වෙනදා වගේම. අද මම ඔයාලට අරගෙන ආවේ ළඟම එන සිංහල අලුත් අවුරුද්දට රසම රස කිරිබතක් හදාගන්න විදිහ සහ රසම රස ලුණු මිරිසක් හදාගන්න විදිහ මගේ ක්‍රමයට හාල්ලට නැතුව කිරි කෑලි වගේ රසට කිරිබත් එක හදාගන්න පුළුවන්. රසම රසයි මේ ලුණු මිරිස් එක මේ විදිහට හදාගත්තාම වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එකත් subscribe කරන්න, වීඩියෝ එක like කරන්න. අවශ්‍ය කරන දේවල් ටික වීඩියෝ එකේ සඳහන් කරලා තියෙනවා. ඒ පිළිවෙලින්ම අරගන්න. මෙතන තියෙනවා අඩු කෝප්පෙන් 3ක් හාල් අරගෙන මම අරගෙන තියෙන බාස්මති හාල් වලින් ඔයාලට සුදු කෙකුළු හාල් අරගන්න පුළුවන් ලංකාවේ ඉන්න අයට. මෙතන තියෙනවා පොල් කිරි ටින් එකක්. මේකේ පොල් කිරි මිලිලිටර් 400ක් තියෙනවා. thickness එකට තමයි තියෙන්නේ. පොල් කිරි අපි දී කරලා හදා ගන්න ඕන. ඒක මම දාන වෙලාවට ඔයාලට පෙන්නන්නම්. දැන් හාල් ටික සෝදලා වතුර පෙරලා අරගන්න. මේ තියෙන්නේ හාල් ටික සෝදලා ඉවර වුණාට පසු දැන් මේකට ඔයාගේ රසය අනුව ලුණු එකතු කරගන්න. දැන් වතුර දාගන්න. වතුර දාගන්නකොට ගොඩක්ම අඩුවෙන් තමයි වතුර තියාගන්න ඕන. බත් එක උයා ගන්න ප්‍රමාණයට වතුර දාගන්නේ නැහැ. පොඩ්ඩක් අර බත්තට ඇට වගේ තියෙන්න උයා ගන්න ඕන මුලින්ම. ඇඟිලි පුරකකින් භාගයකට වතුර තියාගන්න. ඉතිරි ටික අපි පොල් කිරි වලින් තමයි බත් එක තඹගන්නේ. දැන් අපි ලුණු මිරිස හදාගන්න විදිහ බලමු. මම මෙතන අරගෙන තියෙනවා ලොකු ලුණු ගෙඩියක් පොඩියට කපාගෙන. ලංකාවේ ඉන්න ඔයාට නම් රතු ලුණු අරගන්න පුළුවන්. පොඩි ලුණු ටිකක් අරගත්තොත් තවත් රස වැඩි කරගන්න පුළුවන්. මෙතන තියෙන පොඩි තක්කාලි ගෙඩි දෙකක් පොඩියට කපාගෙන දැන් අපේ මිරිස් ගලක් නැති නිසා අපි වංගෙඩි ඉස්සෙල්ලා මෙන්න මේ විදිහට මිරිස් කුරු ටිකක්, කෑලි මිරිස් ටිකක්, ගම් මිරිස්, ලුණු මේ දේවල් ටික දාලා හොඳින් කොටා ගන්න ඕන. එතකොට ලුණු මිරිස ගොඩක් රසට හදා ගන්න පුළුවන්. අර නිකම්ම මිරිස් කුරු දාලා ලුණු මිරිස කලවම් කර ගන්නවට වඩා මේ විදිහට පොඩ්ඩක් කොටලා ගත්තාම ඒකේ අර නැවුම් භාවයක් තියෙනවා. ගලෙන් අඹරලා ගත්තා වගේ. මේ විදිහට ලුණු, තක්කාලි දාලා හොඳින් කොටා ගන්න. දැන් හරි. දැන් භාජනයක් ලිපේ තියලා තෙල් මේස හැඳි 5ක් විතර එකතු කරගන්න. ඔයාට මේ ලුණු මිරිස සති 3ක් 4ක් වුණත් තියාගන්න පුළුවන්. ෆ්‍රිජ් එකේ තියාගෙන බෝතලයකට දාලා මේක බත් කන්න, පාන් කන්න, රොටි කන්න ගොඩාක්ම හොඳයි. ඉක්මනින්ම නරක වෙන්නේ නැහැ මේ ක්‍රමයට හදාගත්තම. ලංකාවේ ඉන්න ඔයාට විදේශගත වෙනකොට උනත් මේ වගේ රසම රස ලුණු මිරිසක් හදාගෙන බෝතලයකට දාලා අරන් ඇවිත් ෆ්‍රිජ් එකෙන් තියලා මාසයක් එකමාරක් කන්න පුළුවන්. මේකට උම්මලකට ටිකක් එහෙම දාගන්න වැඩිපුර. ඒතකොට ගොඩාක්ම රසයි. මට නම් මේ දේවල් නැති නිසා ඉතින් මම මේ විදිහට හදාගන්නවා. දැන් මේ ටිකේ තෙතමනේ අඩු වෙන ලිපේ තියාගන්න ගින්දර අඩු කරලා. දැන් අපේ බත් එකත් හරි ගානට තියෙනවා. හොඳටම තැඹිලා නැහැ. මොකද වතුර අඩුවෙන් දාගත්තේ මේ වෙනකොට. බත් යට පොඩි වෙන තරමටම තැඹිලා නැහැ. මොකද අපි පොල් කිරි දාලා තමයි ඉතිරි ටික තඹගන්නේ. ඉතින් රයිස් කුකර් එකේ හදා ගන්නකොට ඒ ක්‍රමයට හදා ගන්න ඕන. එතකොට අපිට ඉක්මනින්ම කිරිබත් එක හදා ගන්න පුළුවන්. දැන් පොල් කිරි ටික අපි හදාගමු. පොල් කිරි ටික හදා ගන්න ඕන කියන්නේ මේකේ පොල් කිරි තියෙන්නේ හරිම thickness එකට. මේ බලන්න. ඉතින් උතුරවාගත් වතුර වලින් මේක දිය කරගන්න ඕන. මොකද ඝනකමට තියෙන නිසා. දැන් මේකේ තියෙන්නේ මිලිලිටර් 400ක්. මම දැන් මේකේ මිලිලිටර් 900ක් වෙන්න වතුර දාලා දිය කර ගන්නවා. දැන් හරි කිරි ටික දිය කරගෙන ඉවරයි. තව මම මේකට වතුර ටිකක් දා ගන්නවා මිලිලිටර් 900ක් වෙන්නම. දැන් හරි. දැන් පොල් කිරි ටික දාගන්න. පොල් කිරි දාලා හොඳට කූරු ගන්න කිරිබත් ටික. හැම බත් ඇටයකටම පොල් කිරි තෙවරෙන්න හොඳින් කූරු ගන්න. අඩියට බහිනකන් හොඳට කූරු ගන්න. ඊට පස්සේ වඩ පුළුවන් කෙසෙල් කොලයක් හෝ ෆොයිල් කොලයක් දාලා මූඩියෙන් වහලා තියාගන්න. එතකොට හොඳට තැම්බෙනවා. ඉක්මනින්ම තැම්බෙනවා එතකොට. ඉතිරි පොල් කිරි ටික තියාගන්න පස්සේ අපට ඕන වෙනවා. දැන් අපේ ලුණු මිරිස් ටික ගානට සෙට් වෙලා තියෙන්නේ. මේ බලන්න. දැන් ලිප ඕෆ් කරලා නිවෙන්න තියාගන්න. දැන් ලුණු රස එහෙම බලා ගන්න කොහොමද කියලා. මට නම් ගානට තියෙනවා ගොඩක්ම රසයි. දැන් මේක නිවිලා තියෙන්නේ. දැන් අපට පුළුවන් දෙහි ඇඹුල් ටිකක් දාගන්න.
දැන් හරි. දැන් අපේ කිරිබත් එක හරිම ගානට තැම්බිලා තියෙනවා. මේ බලන්න දියාරුත් නැහැ. ගොඩක්ම වේලිලා වගේත් නැහැ. හරි ගානට තැම්බිලා තියෙන්නේ. බත් ඇට හොඳට පොඩි වෙනවා අල්ලපු ගමන් මේ බලන්න. දැන් හොඳට කූරු ගන්න. කූරු ගෑවට විතරක් කිරිබත් එක හදාගන්න බෑ. අපි මේක හොඳට හැඳි ගන්න ඕන. මෙන්න මේ වගේ පැතලි හැන්දක් තියෙනවා නම් ඔයාට මේක ගොඩාක්ම පහසුයි කරගන්න. හොඳට මේකට බත් ඇට පොඩි වෙනවා. මෙන්න මේ විදිහට හොඳට හැඳි ගන්න. පොඩි කර කර හැඳි ගන්න. එතකොට තමයි කිරිබත් එක හොඳට හදාගන්න පුළුවන් වෙන්නේ. මේ බලන්න හොඳටම තියෙනවා. බත් ඇට වෙන වශයෙන් නැහැ. හොඳට පොඩි වෙලා තියෙන්නේ. දැන් අර ඉතිරි කරපු කිරි ටිකෙන් ටික දාලා හොඳට හැඳි ගන්න. තව කිරි චුට්ටක් ඉතිරි වෙලා තියෙනවා. මොකද කිරිබත් කපා ගන්නකොට පිහිතලේ තවර ගන්න අපට ඕන වෙනවා කිරි චුට්ටක්. දැන් මෙන්න මේ විදිහට හොඳට හැදි ගන්න. දැන් හරි. දැන් කිරිබත් එක හදාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ කෑලි කපා ගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට ඝන ඉටි කොලයක් අරගෙන තියෙන්නේ. ඔයාට තියෙනවා නම් කෙසෙල් කොල ගන්න පුළුවන්. දැන් කිරිබත් එක සාමාන්‍ය ගානට නිවිලා තියෙන්නේ. නිවෙන්න ඉස්සෙල්ලා තුනී කරගන්න ඕන. තුනී කරලා කෑලි වලට කපා ගන්න ඕන. අඩිය පොඩ්ඩක් දුබුරු පාට වෙලා තියෙනවා. ඒ ටික මම දාගත්තේ නැහැ. වෙනම අරන් තියාගත්තා. මොකද කිරිබත් එකට අඩිය අල්ලපුවා දැම්මහම කිරිබත් එක අපාටක් වෙන නිසා. ඔයාලට පේනවාද කිරිබත් එක නිවිලා තියෙන්නේ. මම මේ අතින් තමයි තුනී කරගන්නේ. ඉතින් ඔයාලට කෙසෙල් කොළ එහෙම තියෙනවා පාවිච්චි කරගන්න පුළුවන් තුනී කරගන්න. බලන්න හොඳට තුනී කරගන්න පුළුවන් කිරිබත් එක හොඳට තැම්බිලා තියෙන්නේ පොඩි වෙන්නම හොඳට තියෙනවා. අලුව කෑලි වගේ. ඉතින් ඔයත් ඒ විදිහටම කිරිබත් එක හදාගන්න. ඔයාට පුළුවන් නම් බාස්මති හාල් වර්ගයක් පාවිච්චි කරන්න ගොඩාක්ම හොඳයි. රසට කිරිබත් එක හදාගන්න පුළුවන්. දැන් හරි. දැන් වටේට තියෙන පොඩි කෑලි ටික අයින් කරගන්න. ඕනම නම් ඒ ටිකත් තුනී කරලා නැවත කෑලි දෙකක් විතර කපා ගන්න පුළුවන්. දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ප්ලේට් එකක තියලා මේසෙට පිළිගන්වන්න. මේ බලන්න හොඳට තියෙනවා කිරිබත් කෑලි ටික. දැන් හරි. දැන් මේ තියෙන්නේ හදාගත්ත ලුණු මිරිස් එක. මේ බලන්න හරිම ගානට සෙට් වෙලා තියෙනවා දැන් නිවෙනකොට. ඉතින් ඔයාට පුළුවන් මේකට උම්මලකට ටිකක් දාගන්න මාරම රසයි. ඉතින් ගෙදර තිබුණේ නැති නිසා මට දාගන්න බැරි වුණා. ඉතින් ওই විදිහට තමයි මම කිරිබත් එක හදාගත්තේ. මේ බලන්න හරිම ලස්සනට පිළිවෙලකට තියෙනවා. ඔයත් මෙදා පාර සිංහල අලුත් අවුරුද්දට මේ විදිහටම කිරිබත් එක හදලා බලන්න. මේ විදිහටම මේ ලුණු මිරිස් එකත් හදලා රස බලන්න. කිරිබත් කෑලි හොඳට තියෙනවා. අලුව කෑලි වගේ කිරි කෑලි වගේ ඇත්තටම හොඳට තියෙනවා. දැන් අපි බලමු රස කොහොමද කියලා. කිරිබත් කියන්නේ දිව්‍ය භෝජනයක් මට නම් ඇත්තටම හැමදාම වුණත් කන්න පුළුවන්. ඇත්තටම මාරම රසයි පුදුම රසක් තියෙන්නේ. කන්න ආස හිතෙනවා. සෑහෙන කාලෙකින් කිරිබත් එකක් හදලා කන්නත් බැරි වුණා. ඇත්තටම මාරම රසයි. කිරි රසට තියෙනවා. ඔයත් අනිවාර්යයෙන්ම හදලා රස බලන්න. මෙදා පාර සිංහල අලුත් අවුරුද්දට අනිවාර්යයෙන්ම මේ ක්‍රමයට හදන්න. කිරිබත් එකයි ලුණු මිරිස් එකයි. ඉතින් ඔයාගේ යහළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්න. ළඟම තියෙන bell icon එකත් ඔබන්න. ඒ වගේම වීඩියෝ එක like කරන්න. නැවත රසවත් වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.